ආයුබෝවන් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අපේ ගීතිකා ස්ටෝරීස් YouTube channel එකට. ඉතින් අද අපි හාහා පුරා කියලා ඔයාලාට පෙන්වන්න යන්නේ ලස්සනම ලස්සන සංවේදී ආදර කතාවක්. මේක පාකිස්තාන් ටෙලිනාට්‍යයක්. මේ ටෙලිනාට්‍යය කොටස් වශයෙන් ඔයාලාට අරන් එන්නෙන් තමයි අපි අද ඉදන් ලැස්ති වෙන්නේ. මෙහි ප්‍රධාන චරිත රම්පන්නේ බිලාල් අබ්බාස් ખાન සහ ඉක්රා අසීස්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මේ ලස්සන කතාවේ පළමු වන කොටසට. आपकी दुनिया बचाने के लिए मैंने अपनी दिनों दुनिया दांव पे लगा दी। दिल में आग है ये कैसी तू लगा गया मेरे अश्कों को भी रोना अब है आ गया दुनिया में क्या बाकी रहा क्यों जाने ख्वाहिशें करे तू दिल लगी की मैं तुमसे बहुत मोहब्बत करता हूँ मैं तुम्हारी जिंदगी से चाह रही हूँ, लेकिन मैं तुम्हें नहीं छोड़ूंगा। जिंदगी और मौत के किस दौराहे पर आप खड़े हुए थे जहाँ पर आपने अपनी बेटी को खून बहाने दे दिया? उसे उसकी मोहब्बत दिला दे। तेरी आरज़ू ना मिटा सके ना ही जान तुझे लुटा सके यूं तड़प तड़प कर जले मगर ना ही अग्नि को दिल से बुझा सके खामोशियों की ज़ुबान समझ मेरा हाल क्या मैं बयां करूं मेरे दिल में तू ही बसा रहे यही हर घड़ी मैं दुआ करूं। बाबा आप एक बार उससे मिलेंगे ना आपको पता चल जाएगा वो बिल्कुल मैंने कहा था ना कि आपने मुझे बेच दिया। जबरदस्ती आपने अपनी रवायतों की नकेल डाल दी इनकी नाक में। इश्क मशहूक की आदत तो खानदानी है इसकी। फिर किसी और की इज्जत हो भी नहीं सकती, सिर्फ मेरी इज्जत है। तो टकेगी इंसान। हम अपनी इज्जत के लिए अपना सर कुर्बान कर देते हैं। ओ सुन रे ओ दिल जले काहे को तेरा मन करे ये दुनिया तेरे पीछे ही चले मेरे पास अब कुछ नहीं रहा तुम्हारे सिवा। लौटे ना पल वो जो ये सारे गुजर गए शिकवे सारे दिल से क्यों मैं उसकी जरूरत नहीं मोहब्बत बनना चाहती थी। कोई हो करम जिए फिर से हम मिले कोई भी ना से तेरे इश्क दिया खरा मंदियां ඔන්න මුලින්ම අපට පෙන්නනවා හුරුබුහුටි ලස්සන තරුණ ගෑනු ළමයෙක් සුවිශාල නිවස හරහා කලබලයෙන් බුවගෙන යනවා. එයා හොයන්නේ සාෆෝරා කියන සේවිකාවව. සාෆෝරාව හොයාගත්තේ එයා ඇයටොත් බැන බැන බැලුම් පොකුරකුත් අතට අරගෙන බාගෙට සරසලා තිහෙන ගෙවත්තේ ඉතුරු ටික සරසන්න යනවා. ඉනිමතකට නැගලා බැලුම් එල්ලෙන අතරේ එතනට එන්නේ එයාගේ අම්මා. මේ ලස්සන හුරුබුහුබී කෙල්ලගේ නම හීර්. අම්මා එයාට බනිනවා වත්ත ඔක්කෝම විනාශ කරලා කියලා. එතකොට හීර් කියනවා අනේ අම්මේ කෑනොගහ ඉන්නකෝ මාව මෙතනින් වැටෙයි කියලා. ඒකට තවත් තරහ ගන්න එයාගේ අම්මා ගස්සගෙන එතනින් යනවා. අම්මා කෙලින්ම යන්නේ ගේ ඇතුළට. ඒ යද්දී හීර්ගේ තාත්තා ශාෆී වීඩියෝ ගේම් එකක් බල ඉන්නවා පෙන්නනවා. මෙතනදී අම්මාගේ නමක් කියවෙන්නේ නැති නිසා දැනට අපේ හීර්ගේ අම්මා කියලා කියමු. හීර්ගේ අම්මා තරහෙන් පුපුර තාත්තා ශාෆීට කියන්නේ හීර් වත්ත ඔක්කෝම විනාශ කරලා කියලා. ඒත් ශාෆීට ඒක ගානක්වත් නෑ එයා ඉන්නේ වීඩියෝ ගේම් එකේ සිහියෙන්. ඒ එක්කම සරසලා ඉවර වෙලා එතනට එන හීර් මේ දෙන්නාට මිදුමලට කතා කරනවා. තරහෙන් ඉන්න අම්මා මිදුලට යන එක එත්තකොට තාත්තා දුවත් දෙන්නාම අම්මාට ඇවිටිලි කරලා
එක්කෙම් යන්න හැදුවත් අම්මා තරහෙන් බැන ඉන්නවා. ඒ නිසා හීර් දුකෙන් ශාෆිට කියනවා එයා ගිහින් සැරසිලි ඔක්කොම අයින් කරලා එන්නම් කියලා. හීර්ගේ දුක මුහුණ දැකපු අම්මා තමන්ගේ අදහස් වෙනස් කරගෙන තාත්තාගේ උපන්දිනය සමරන්න මිදුලට යනවා. අම්මාගේ පසුපසින් යන තාත්තාත් දුවත් එකනෙකාට සතුට ප්‍රකාශ කරගන්නේ අම්මාට නොපෙනෙන්නට. සතුටින් මිදුලට ගිය හීර් අම්මාටත් තාත්තාටත් උපන්දින තොප්පි දාවා. එයත් එකක් දාගන්නවා. නමුත් අම්මාත් තාත්තාත් දෙන්නාම මේ බොලන්ද වැඩ එපා කියලා කියද්දී හීර්ට තවත් දුක හිතෙනවා. හීර් එහෙමම ගෙට දුවලා යන්නේ අඩාගෙන්. ශාෆිත් එයාගේ පිටිපස්සෙන් යනවා. නමුත් එයා ඉන්නේ තරහෙන්. ශාෆි හීර්ගේ හිත සැනසෙන්න ඔහුගේ කුඩා කළ අමිහිරි මතකයන් ගැන කියනවා. ඔහු අනාථ දරුවෙක් බවත් නෑදෑ නිවසක හැදුන නිසා කිසි දවසක උපන්දිනය සමරලා නැති බවත් කියනවා. අවසානයේ හීර් තම තාත්තා ගැන ආදරයෙන් අනුකම්පාවෙන් ඔහුගේ ගැල බදා ගන්නවා. එතනට එන අම්මා මේ දෙදෙනාගේ හුරතලය නවත්තලා උපන්දිනය සමරන්න එන්න කියලා කතා කරනවා. තුන් දෙනාම හරිම සතුටින් ශාෆිගේ 50 වෙනි උපන්දිනය සමරන්නවා අපිට පෙන්නනවා. ඉතින් අද මේ ලස්සන කතාවේ පළවෙනි කොටස මෙහෙමයි අවසන් වුණේ. ඉස්සරහට සතුට දුක හැලහැබ්බීම් එක්ක සංවේදීව ගලාගෙන එන මේ ආදර කතාවේ ඉතුරු කොටස බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. දෙවනි කොටස ඉක්මනටම අරන් එනකන් ඔයාට සුබ දවසක්.